මේ වන විට යලි නොසන්සුන් තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වනවා. මේ පිළිබඳ තොරතුරු දැනගැනීමට අප යලි සම්බන්ධ වනවා අද දෙරණ වෙනුවෙන් එහි රැඳී සිටින රවින්දු විජේසිංහ සමගින්. නැවතත් සම්බන්ධ වෙන්නේ මහර බන්ධනාගාර පරිශ්‍රය ඉදිරිපිට සිට මිට සුළු මොහොතකට පෙර මහර බන්ධනාගාර පරිශ්‍රයෙන් වෙඩි ශබ්දවලට සමාන ශබ්ද කිහිපයක් බන්ධනාගාර පරිශ්‍රයෙන් ඇසීම හේතුවෙන් මේ අවට පරිශ්‍රය රැඳී සිටින ප්‍රදේශවාසීන් වගේම රැඳවියන් බැලීමට පැමිණි ඥාතීන් තරමක් නොසන්සුන්කාරී ලෙස හැසිරුණා. ඒ අනුව ඔවුන් මේ මාර්ග බාධකයේ බිඳගෙන ඇතුළු වීමට උත්සාහ දැරීමේදී පොලිස් විශේෂකාර බලකා නිලධාරීන් පොලිස් නිලධාරීන් පියවර කිහිපයක් ඉදිරියට පැමිණ උන්ව පාලනය කිරීමට සමත් වුණා. අවස්ථාවේදී ප්‍රදේශවාසීන් සහ මේ රැඳවියන් බැලීමට පැමිණි ඥාතීන් විසින් ගල්මුල් ප්‍රහාර කිහිපයක් මේ ආරක්ෂක නිලධාරීන් දැසට එල්ල කරා. කෙසේ වෙතත් මේ වෙද්දී තත්ත්වය තරමක් දුරට පාලනය කරලා තියෙන්නේ. මේ වෙද්දී ජල ප්‍රහාර කර රට මේ මහර බන්ධනාගාර පරිශ්‍රය ඉදිරිය පිටට පැමිණලා තිබෙන ආකාරයක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. මේ වෙද්දී තරමක් නොසන්සුන් තත්ත්වයක් තමයි නිරීක්ෂණය වෙන්නේ. පොලිස් නිලධාරීන් විශේෂකාර බලකා නිලධාරීන් මේ පිරිසට මේ පරිශ්‍රයෙන් ඉවත් වෙන ලෙස දැනුම් දුන්නත් තවමත් ප්‍රදේශවාසීන් සහ රැඳවියන් බැලීමට පැමිණි ඥාතීන් සැලකිය යුතු ප්‍රමාණයක් අපි හවස නිරීක්ෂණය කළ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මේ වෙද්දී මේ පරිශ්‍රයට ඒකරාශී වී තිබෙන ආකාරයක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. අපි සූදානම් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඔබ වෙත ගෙනින් අපි ආරාධනා කරනවා රැඳී සිටින්න අද දෙරණ සමගින්.